වාර්තා. ඊයේ උදේ 11 සිට මේ දක්වා හම්බන්තොට සහ කළුබෝවිල රෝහල් අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. රෝහල් 4ක සේවාවන් අඩපණ වෙලා තියෙනවා. ඒක මහා ලොකුවට කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ වර්ජනය නිසා මෙහෙම සිද්ධ වුණයි කියලා හිතනවා. ඒක ලොකුකමක්ද කියලා මම අහනවා. ඒක මනුස්සත්වයේද? වැඩ කරන වෘත්තීය සමිති නායකයින්ගේ මූලික මානව අයිතිවාසිකම් අමුමුවේ පැහැර ගනිමින් උල්ලංඝනය කරමින් තියෙනවා මේ ආණ්ඩුවේ මර කණ්ඩායම් විසින්. මේ ඔළුවක් නැති ආණ්ඩුවට මේ රටේ හරි වැරද්ද හරියට පෙන්වලා දීලා නිදහස පිළිබඳ මිනිස්සුන්ට තියෙන අයිතිය තහවුරු කරගන්න පෙළ ගැහෙන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අද එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ විප්ලවීය දවසක්. ඒ තුල පරාජිත ගමන කෙලවර කළා එක්සත් ජාතික පක්ෂය නැවතත් පොදු ජන යුගයක් කරා ගෙනියන ගමන ආරම්භ වෙන්නේ මේ දවස් 124. එහෙම කාර්යක්ෂමතාවයක් නැහැ. ඒ නිසා අද අපිට සිද්ධ වෙලා තිබෙනවා විපක්ෂයේ කාර්යභාරයක් සිද්ධ කරන්න. පක්ෂයේ සමගියයි එකමුතුවයි ඇතිව රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධ එවැන්තම සංවිධානය ගොඩනැගීමේ ආරම්භය අද අපේ මහා සම්මේලනයත් එක්ක ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කිසිම කෙනෙකුට අනාගතයක් නැහැ. ඒ නිසා මම ඉතුරු සමාජිකයන්ටත් කියන්නේ අතිගරු ජනාධිපතිතුමත් එක්ක මේ රජයත් එක්ක සම්බන්ධ වෙලා පිනක් සිද්ධ කරගන්න මහා දානමය පින්කමක් වගේ තමයි මේ වැඩේට කටයුත්තට අතගහන්නේ කියලා තමයි කියන්නේ. අපේ රටේ තරහ වෙන්න එපා මේ බොහෝ අය ඉන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දෙන් කියලා ඔහේ ඉන්නවා කියලා ඉන්නවා කට්ටිය. අපි හම්බ කරොත් අපි කනවා ඉතින් අපිට ඔය දේශපාලනේ වැඩක් නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දෙන් කියලා ඉන්නවා. වෙන දේ බලා ගන්න පුළුවන් ඔක්කොම මෙහෙම ගියොත්.